කොච්චර කෑවත් එපා වෙන්නේ නැති රස වෙනස බෙදුමක් හදන්න යන්නේ. අද අපි හදනවා හතු. එක පැකට් එකක් කටේ ගෑවෙන්නවත් මදි හින්දා ඔන්න දෙකක්ම ගත්තා. ඔක්කොටම කලින් වතුර එකක් රත් වෙන්න තියාගන්න ඕනේ මේක හොදට හොදගන්න. හොඳ නටන වතුරෙන් හතු හොදලා ගන්න ඕනේ. නැත්තම් හරිම විසයි. වාජනයක් අරගෙන ඒකට මෙන්න මෙහෙම මං පැකට් ටිකම දාගත්තා. භාජනයට දාගත්තට ආයේ මම මෙන්න මෙහිම හතු ටික වෙන් කරගත්තා. මේක කෑලි කෑලි වලට ඉරා ගන්න. මේ තියෙන්නේ මගේ චුටි චුටි කෑලි. දැන් මම මේකට ලුණු දා ගන්නවා. ලුණු දාලා දැන් නටන උණු වතුර දා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෑම ගාලා උප්පුකින් චුට්ටක් මෑම කරලා වහගන්නවා. චුට්ට වෙලාවක් තැම්බෙන්න තියලා ඊට පස්සේ ඇල් වතුරෙන් හොඳට හොදලා පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙ මම මෙන්න මෙහෙම ඇල් වතුර ටිකක් දාගත්තා. මේක මෙහෙම හොද්දට මිරී කළ ගන්න ඕනේ. සෝයා මිට් තම්බල මිරි කළ ගන්නවා වගේ ඔන්න මම මේ ටිකත් හොද්දට මිරී කළ ගත්තා. මොකද දැන් මම මේක බෙද ගන්නයි යන්නේ. මේ තියෙන්නේ මගේ මිරික ගත්ත කැලි ටික. දැන් මං හතු ටික බෙද ගන්නයි යන්නේ. තාත්තිට මෙන්න මෑම තෙල් දාලා ඊට පස්සේ රත් වුණාම මෙන්න මේම දාගන්න ඕනේ අපේ හතු කෑලි ටික. ඊට පස්සේ පුතා මෑම කරලා තියාගන්න ඕනේ. ටික වෙලාවකට පස්සේ ඔන්න මෙන්න මේ ගානට හතු ටික බැදිලා තියෙනවා. ඒ වුණාට මේක අඩු ගින්දරේ තව බැද ගන්න ඕනේ. අඩු ගින්දරේ හතු ටික බැද ගන්න හින්දා ටිකක් වෙලා යනවා මේකට. එතකම් මම අපේ බැදුම ටෝන කරන අනිත් ටික ලෑස්ති කරගන්න යන්නේ. මෙන්න මෑම සුදු ලුණු උගුරුයි තාලා ගන්න ඕනේ. ඔන්න දැන් නම් මගේ හතු ටික ගානට බෙදලා තියෙන්නේ. දැන් මම මේක ඉක්මනට අයින් කරගන්නවා. ඔය දැක්කනේ බදිනකන් ඉඳලා අපේ තාත්තිය විලකේ කට්ටන යනවා. මේ තියෙන්නේ මම ලෑස්ති කරගත්ත දේවල් ටික. ලුණු අමිරිස්, ඊට පස්සේ ගුරුසුදු ලුණු, රම්බි කරපිංචා, කුරුදු පොතු, කරිද මුංගු. මෙන්න අපේ බෙදගත්ත හතු කැලි ටික. දැන් යන් මේක හදන්න. භාජනයේට ඔයිල් දාලා ඉස්සෙල්ලාම දානවා කුරුසුදු ලුණු. ඊට මෑම කරලා කුරුදු පොතු ඊට පස්සේ කඩමුංගු ඊට පස්සේ රත් කලපිච්චා ළමේ ටික ඔක්කොම කරලා ඊට පස්සේ ලුණු මිරිස් ළමේ ටික ඔක්කොම හොඳට මික්ස්
රන් පාට වෙනකම් මේ ටික තෙල් එකේ බෙද ගන්න ඕනේ. මෙන්න මේ ගානට ආවහම මන් දා ගන්නවා කැලි මිරිස්. ඊට පස්සේ සීනි චුට්ටක්. දැන් මේක හොඳට මික්ස් කරලා තෙල් එකේ ටිකක් බෙදෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මන් දානවා ලුණු. මිරිස්. දැන් මේ ටිකත් හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒ ටිකත් හොඳට මික්ස් කරගෙන අපි දාගන්නවා හතු කෑලි ටික. දැන් මේ ටික ඔක්කොම මික්ස් කරගන්න ඕනේ. අඩු කින්දරේ තියෙද්දි මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න ඕනේ. බලමු රස. දැන් මම මේක තවත් රස කරගන්න දානවා ටොමැටෝ සෝස්. ටොමැටෝ සෝස් උත් අන්තිමට දාලා මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න ඕනේ. පැකට් දෙකක් හැදුවත් ඉතින් අන්තිමට මේක මොදි වෙනවා. එච්චරටම රසයි. වව් බලන්නකෝ අපේ හතු එකේ ලස්සන. ලස්සන වගේම මේක පට්ටම රසයි. අපේ වීඩියෝ එක තාසනම් අපේ channel එක subscribe කරන්න.